හතරවැනි ජාතික කබෝරිය අනුරාධපුරයේදී Declaration of opening of 14th Kabori by Mr. David Berg. As Secretary General of the World Organization of the Scout Movement, I hereby declare the 14th National Cavalry opened. නිර්මලා කියලා තමයි ප්‍රසිද්ධ. ඉතින් දැන් නිර්මලා කියලාට මේ පෝතක කබෝරිය 14 වෙනි පෝතක කබෝරිය දැක්කම මොකද හිතුනේ? ඇත්තටම මොකද මම අවුරුදු 26ක් පෝතක බාලදක්ෂ නායිකාවක් විදිහට වැඩ කළා. ඒ කාලේදී මේකේ මෙච්චර බැරෑරුම්කම මට දැනුන්නේ. දැන් අද සංවිධායක මණ්ඩලයේ ඉන්න නිසා මට දැනෙනවා ඒක මොන තරම් ලොකු බරක්ද කියන එක. මේ දරුවෙක්ට පොඩි හරි වැරැද්දක් සිදු වුණොත් ඒක අපි සියලු දෙනාටම වෙන වැරැද්දක්. ඉතින් ඒකටත් එක්ක අපි මේ කරනකොට දැන් කාලේ මට හිතෙනවා අපි ඒ කාලේ කරපු දේවල් වල ඒ මිනිස්සු මොනතරම් මහන්සියක් ගන්න නැත්නම් අපිට ඒ තත්ත්වයට දරුවෝ ගේන්න කියන එක. පෝතක කබෝරියේ ඔබතුමිය තමයි සෙක්‍රටරි විදිහට වැඩ කරන්නේ. ඉතින් දැන් වැඩ ගොඩයිනේ පෝතක බාලදක්ෂයෝ කීයක් ඇවිල්ලා ඉන්නවද මේ ඔක්කොම? 9865. 10000 කියන එක හරි ඉතින්. ඉතින් කොහොම හරි ලංකාවේ එදා මෙදා තුර ඉතිහාසයේ පෝතක බාලදක්ෂයෝ විශාල ප්‍රමාණයක් ආපු එකම වැඩසටහන නේද මේක? පෝතක බාලදක්ෂයන් විශාල ප්‍රමාණයක් වගේම දිස්ත්‍රික්ක 37ම සහභාගී වුණා. ඒක තමයි අපිට තියෙන ලොකුම සතුට. එකම දිස්ත්‍රික්කයකවත් හැරෙන්නේ නැතුව සියල්ලම 37ම අද පාටිසිපේට් කරනවා. ඒක බොහොම සතුටට කාරණාවක්. ඒ වගේම බාලදක්ෂ ඉතිහාසයටත් මේක වැදගත්. හේතුව මේ වගේ දැවැන්ත පිරිසක් බාලදක්ෂ විෂයකටත් එකතු වුණේ පළවෙනි අවස්ථාව. පෝතක බාලදක්ෂයෝ විදිහට පළවෙනිම අවස්ථාව. මොකද මිස්ටර් හිතෙන්නේ මේ වගේ විශාල පිරිසක් ආවහම දැන් බාලදක්ෂයන්ටත් වඩා මේ පුතාලා ටිකක් වයසින් බාල නිසා ටිකක් කඩිසරයිනේ. එතකොට කොහොමද මේගොල්ලන්ව මේ තරම් හොඳට මේ කළමනාකරණය කරලා තියෙන මේ භූමියේ? ඇත්තටම අපි මේ පාර දැන් මෙයාලා 10000ක් කියන එක අපටත් මේ පළවෙනි අත්දැකීම. ඒක නිසා අපි මෙයාලා 5000 කොටස් දෙකකට බෙදාගෙන වලිසිංහ හරිශ්චන්ද්‍ර භූමියත් ක්‍රීඩා භූමියත් වලිසිංහ හරිශ්චන්ද්‍ර මේ විද්‍යාලයත් කියන දෙපැත්තට කොටස් දෙක 5000 වෙන් කරා. එතකොට අද උදේවරුවම මේ රතු කණ්ඩායම ඒ කියන්නේ අපි එක 5000ක් දිස්ත්‍රික්ක ගණනාවක් එකට තියෙනවා. ඒ කට්ටිය නායකයන් යටතේ යොමු කරගෙන තියෙනවා ඇක්ටිවිටීස්. මෙතන වලිසිංහ හරිශ්චන්ද්‍ර භූමියේ කරනවා 3ක්. ෆිසිකල් ඇක්ටිවිටීස් කරනවා. ඒ වගේම නේචර් කෝණ එක තියෙනවා. ඒ වගේම පසල් කෝණ and හෑන්ඩ් වර්ක් අපේ මේ එහා පැත්ත මොනවාද සර්ණපාලි මේ ක්‍රීඩාංගණයේ තියෙනවා. එතකොට මේ තුන එක ඒරියා එකක්. වලිසිංහ හරිශ්චන්ද්‍ර කියන්නේ තව ඒරියා එකක්. ඒ නිල් කණ්ඩායම. එතෙන්දි තියෙනවා අපිට එක්සිබිෂන් එක තියෙනවා. හෙරිටේජ් ඔෆ් ශ්‍රී ලංකා තියෙනවා. ළමයින්ට මේ එන්ටර්ටේන්මන්ට් කෝණ එකක් තියෙනවා. ඉතින් අද එයාලා උදේවරුව මේ පැත්තේ ඉන්නවා. හවසට මේ භූමියට එනවා. මේ හවසේ ඉන්න රතු කණ්ඩායම නිල් පාට කණ්ඩායමත් එක්ක එහා පැත්තට මාරු වෙනවා. ඒ කියන්නේ වලිසිංහ හරිශ්චන්ද්‍ර විද්‍යාලයට මාරු වෙනවා.
ඒගොල්ලන්ගේ විශේෂම ක්‍රියාකාරකම් දිනේ. ඔව්. එතකොට දැන් මේ ක්‍රියාකාරකම් සඳහා ළමයි ඉතාමත් ආසාවෙන් මේ පොර කකා තමයි එන්නේ. ඒක අපි මේ සංවිධානාත්මකව සූදානම් කරලා තියෙනවා. රතු කණ්ඩායම් 1 2 3 සහ නිල් කණ්ඩායම් 1 2 3 කියලා. මේ නම්බරයක් දාලා තියෙන්නේ 2 කියලා මේ රතු දෙක කණ්ඩායම තමයි මම දැන් මේ අරගෙන යන්නේ. ඒකට ඔයාගේ පස්සෙන්ද මේ දරුවෝ එනවනේ. පස්සෙන් මේ සියලුම රතු දෙක කණ්ඩායමේ ඉන්නවා 1500ක වැනි පොතක ප්‍රමාණයක්. මේ කණ්ඩායම මාත් එක්ක යනවා අද උදේවරුේ මේ ක්‍රියාකාරකම් වලට. ඒතර ඒ ක්‍රියාකාරකම් ටික අද එතකොට පැටලෙන්නේ නෑනේ. පැටලෙන්නේ නැතුව අර පිළිවෙලකට යන්න පුළුවන් විදියට හදලා තියෙනවා. දැන් ඊළඟට පියවර මොකක්ද? දැන් මේ රතු දෙක කණ්ඩායමේ ඉන්නවා මෙතන මේ නේචර් කෝන් එකේ. ඊට පස්සේ අපි මේ ඒරියා එකේ දිගටම තියෙන්නේ ක්‍රියාකාරකම්. හරි. මේ ක්‍රියාකාරකම් වලින් අවම වශයෙන් දෙකක් කරගත්තම ඇති. නමුත් අපිට පළවෙනි පැය තුල කරන්න පුළුවන් ක්‍රියාකාරකම් උපරිමයක් දරුවන්ට කරන්න අවස්ථාව ලැබෙනවා. ඊට දෙවෙනි පැය අපි යනවා ඊළඟ පොයින්ට් එකට. ඒක තියෙන්නේ ඊළඟ එහා පැත්තේ ග්‍රවුන්ඩ් එකේ. එතකොට එතන ඉන්න රතු තුන කණ්ඩායම ඇතුළට එනවා. අපි එළියට යනවා. මේ විදිහට රොටේෂන් එකක් විදිහට මේ කණ්ඩායම් තුන වටේට යනවා. අංක කීයක් තියෙනවද? 1 2 3. ඒ වගේම අනිත් පහට මොනවද? නිල් පාට. නිල් පාට. නිල් 1 2 3. එච්චරයි. මේ හැම එකකම 1500ක ප්‍රමාණයක් ඉන්නවා. හොඳයි එහෙනම් ඔයාලට බොහොම ස්තුතියි. ආයි දවසක අපි හමුමු. හොඳයි. 14 වැනි ජාතික කබෝරිය අනුරාධපුරයේදී පෝතක කබෝරියේ මේ ගෝසෝලා කුඩාරමට. මෙතන මොනවාද පුතා මේ පෝතක බාලදක්ෂයන්ට කියලා දෙන්නේ? මේකේ සර් මේ කබ් ස්කවුට්ලට ඔව් හිරු එළියෙන් ලැබෙන ප්‍රයෝජන ඒ වගේ ඕසෝන් ස්තරය කොහොමද විනාශ වෙන්නේ හිරු එළිය අපිට බලපාන විදිහ ඒව ගැන තමයි අපි කියලා දෙන්නේ. අර ගෝසෝලා පදක්කමකුත් තියෙනව නේද? ජාත්‍යන්තර පදක්කම්. අතර එකක් නේද? ඔව් ඒ ගෝසෝලා බැජ් එක මේ මොකක්ද පෝතකයන්ට කරන්න ඕන විදිහම අපි කියලා දෙනවා. මොනවාද කරන්න ඕනේ ඒගොල්ලෝ? ගෝසෝලා බැජ් එක ඔව් ගෝසෝලා බැජ් එක කරන්න ඒ කියන්නේ ඒ පෝතකයන් විසින් ක්‍රියාකාරකම් වගේක් කරන්න ඕනේ. මොනවාද? මතක නෑ. එමි මතක් කරලා පස්සේ කියන්න මට. හරි. දැන් ඔයා බිම්බලාගෙන හිටියට හරියන්නේ නෑ. දැන් පෝතක බාලදක්ෂයෝ මේ කුටියට ආසාවෙන් එනවද? ආවද? පටන් ගත්තේ නෑ. හොඳයි. එතකොට දැන් සූර්ය බලය කොහොමද අපට ජීවිතයට වැදගත් වෙන්නේ කියලා දෙනව නේද? ඔව්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කොහොමද දන්නවනේ සූර්යලේ කොහොමද වැදගත් වෙන්නේ කියලා. මේක බාලදක්ෂ විදිහට අපිට කොහොමද සූර්යලිය වැදගත් වෙන්නේ කියලා. එතකොට දැන් මේ ඔයාලගේ මේ පෝස්ටර් එහෙම ප්‍රදර්ශනය කරලා තියෙනවා. මොනවද ඒ තියෙන්නේ පුතා? ඒක ගෝසෝලා බැච් එක තමයි පෝස්ටර්. ඒක තියෙනවා ඉතින්. හොඳයි. මෙතන මොකද්ද මේ ක්‍රියාකාරකමේ නමට කියන්නේ? බැලන්ස් සම්බරතාවය. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද පෝතක බාලදක්ෂයන්ගෙන්? මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ළමයින්ගේ සම්බරතාවය තියාගෙන හැමදේම බැලන්ස් කරගන්න කොහොමද කියන එක. ඒ කියන්නේ ජීවිතේ සමබර කරගන්න උගන්වනවා මෙතන. එහෙමද? මොකද්ද මේකට කියන නම? මේකේ ඉන්නේ අද රතු කණ්ඩායම. බාධක තරණය. කොහොමද මේගොල්ලන් මේක ජය ගන්න ඕන? 1 2 3 කියලා ඇති. කියන්න බලන්න. කොහොමද කරන්න ඕන කියලා? මේක යටින් රිංගල යන්න ඕන. හැබැයි පිටේ ගෑවෙන්න හොඳ නෑ අර ලණු ටික. එහෙමද? එතකොට ඒක ගෑවුනොත් අහගෙන නේද ඉන්නේ? අර කොළපාට ලණු පිටේ ගෑවෙන්නේ නැති වෙන්න යන්න ඕන. පිට හීරෙනවා කියලා හිතන්න ඕනේ ගෑවුනොත්. හොඳද? හරි එහෙනම් එන්න බලන්න. මේක ආගේලා වරුන්ට දෙමව්පියන්ට මේ දරුවන්ට හැම දෙනාටම ස්තුතිවන්ත වෙනවා. අපි මොනවා කරත් දරුවා වෙ නැත්නම් අපිට මේක වැඩක් වෙන්නේ නැහැ.
මේ දරු පැටව තමයි අපේ හදවත. ඉතින් ඒ කට්ටියට හොඳ දෙයක් දෙන්න, හොඳ දෙයක් කරන්න සංවිධායක මණ්ඩලය බොහොම කැපවීමක් කරලා තියෙනවා. බොහොම ස්තුතියි නිර්මලා කියලා ඔබට ප්‍රීතිමත් කබෝරියක් මම ප්‍රාර්ථනා කරනවා. ඔබටත් බොහොම ස්තුතියි මේ අපි මේ වගේ දිරිමත් කරන එක ගැන. තව දුරටත් අපිත් එක්ක මේකට එකතු වෙලා ජීවිතේ ඉදිරි කොටස මම යමු කියන එකට මම ප්‍රාර්ථනා කරමින් ඔබට සුබ පතනවා. බොහොම ස්තුතියි.